දෙයක් කරන්න නැද්ද? මේ මොනවද නැද්ද? සේකයා සිද්ධාසමද සමසුන්ගෙන සිටුතුමනි දැන් නම් ජීවත් වෙන්න බොහෝම අමාරුයි. අමාරුයි කිව්වේ කුසගින්නට ආහාර පිළිබහ ගන්න හෙදිකට මල්ලා. ඒ විතරක් නෙවෙයි ලෙඩ දුකට ඖෂධ හොයාගන්න හරිම අපහසුයි. කවුද එහෙම කියන්නේ? මම නම් හරිම පහසුවෙන් ජීවත් වෙන්නේ. ඔය කියන කිසිම දෙයක් මට නම් දැනෙන්නේ නැහැ. ඔබතුමාට කොහෙ තේරෙන්නේ? දැසි දැත්තම් පිළිවරාගෙන ජීවත් වෙනකොට. ඉතින් නුඹත් එලෙස ජීවත් වෙනු. අනේ මේ මම දැසි දැත්තම් පොල් ගස් වලින් කඩා ගන්නද? නුඹත් මාත් පුංචි කාලේ ඉඳලා හොඳම මිතුරෝ. මට තියෙනවා නම් නුඹට නැති වෙන්න විදිහක් නැහැ. නුඹේ ධනය කොහේ හරි සංගවල ඇති. ඔව් මම මේ සංගවාගෙන ඉන්නේ. මේ වයස වගේ දෙගුණයක් ගියාට පස්සේ මම අඹුවක් ගේන්න ඉන්නේ. ඒ අඹුවට මාලිගාවක් හදන්න මම මේ සංගවාගෙන ඉන්නේ. මොනවද නුඹ කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ මගේ මවගේ කුස පුරව ගන්න කොහොමද කියලා. ඒකට කාසි හොයා ගන්න ඕන. සිටුතුමනි ඔබතුමාගේ මැදුරේ කුමක් කෝ රැකියාවක් මට දෙන්න. හොඳයි. මම නුඹට සිටුමැදුරේ සුළු රැකියාවක් දෙන්න. අද සිටුමැදුරේ පවත්වන ප්‍රිය සංഭാෂණයට ඒකට ඔබට පහසුකම් සලසන්න පුළුවන් නේ. කාලකන්ණි අනිත් දවස්වල මේ නිවසේ තියෙන සුළු සුළු වැඩ ටික කරන්න. මං ඒ සඳහා සුළු වැටුපක් ගෙවන්න. මම ඊටමත් වගකීමෙන් උවමනාවෙන් මේ වැඩ ටික කරන්න. හොර 70 කස්මලි 70 කිසි දෙයක් කරන්න නැද්ද? මේ මුදුම જાතිය කම්මැලි කමෙන් පිරීලා මුන්ට අමිතු නීතියක් පනවන්න ඕන. මොකද නැන්දම්ම මේ ගෝරණ අඩු කරන්නේ? නෑනියන් කොහෙද ගෝරණ අඩු කරන්නේ? ඔය නෑනියන්ගේ හැටනම. ඒක තමයි ගෝරණානු මං කාද්ද ගෝරණානු කරේ නා. මේ උඹතනෝ අතක ගා ඉන්නේ. ගිහින් අර වත්ත බල්ලහා මොනවා හරි වැඩක් කරපන්. කම්මැලි කොම. කලින් යන්න. එහෙම උත්තමාවිය. යන්න කිව්වේ. එන්න. අද නුඹලා වේලාසනෙම පැමිණිලා. එසේ සිටුතුමනි අපි වේලාසනෙම පැමිණියා. අපි හැමදාම වේලාසනෙම පැමිණෙනවනේ සිටුතුමනි. ගිය වර වගේ වේලාසනින් නොයන්නයි අපේ අදහස. එසේ සිටුතුමා කුල්මත් කරන විදිහේ අපූර්ව නර්තනයක් ඉදිරිපත් කරන්නයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. පංකාදුයි අද රාත්‍රියේ එළඹෙනතුරු ඉවසීමක් නැහැ. ඉවසන්න. රාත්‍රිය උදා වෙනතුරු සිටුතුමනි. රාත්‍රිය වහ පැමිණෙවි සිටුතුමනි. නාට්‍යංගනාවන්ට විතරද රංගට දක්වන්න පුළුවන්. මම සියලු දෙනාම කුල්මත් කරන්න හොඳ නර්තනයක් කරලා පෙන්නන්නම්කෝ. Ha 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 ha.
කාලකන්ණි සිටුතුමනි කොහොමද රැකියාව? මම බොහෝම හොඳින් ඒක කරන්නේ. අපි දන්න කෙනෙක් සිටුමැදුරේ ඉන්න එක කොච්චර හොඳද? නැතුව ඊපස්සේ ගමන පිමනක් වුණත් යා හැකිනවද? කාලකන්ණි අද සිටුමැදුරේ පවත්වන ප්‍රිය සංഭാෂණේ සංග්‍රහ කටයුතු හොඳට කෙරෙන්න ඕනේ. ඒ වගේම අපේ නාට්‍යාංගනාවන්ට හොඳට සලකන්න ඕනේ. වෙනදටත් ඉතින් කාලකන්ණි තමයි අපිට සංග්‍රහ කටයුතු කළේ නේද අනේ? ඔව් අපිට හොඳට සංග්‍රහ කටයුතු කරා. කාලකන්ණි ඉතින් ස්ත්‍රීන්ට සලකන්න බොහොම දක්ෂයනේ. ඔන්න ඌවට තමයි මට කෑන් කියන්නේ. කාලකන්ණි මෙහාට එන්න. සිටුතුමනි මේ අසුනෙන් අසුන් ගන්න. මේ අසුනෙන් අසුන් ගන්න කාලකන්ණි. මේ මොන අරුමයක්ද? සේවකයා සිටුතුමා සමග සමසුන්ගෙන මේවනිදාද ආරන්නේ මහරගිරු ඔහොම හිඳුනු. මේ සිටුමැදුරේ මෝ සේවය කළත් ඒ සිය කැමැත්තෙනි. මාත් සමග සමාසුන් ගැනීමට මොහු සුදුසුයි. මේ මාගේ අතිජාත මිත්‍රයා. මොහු නමින් කාලකන්ණි. ඒ නම ජප කරන සෑම මොහොතක් පාසාම මෙම සිටුමැදුර අසුපලගෙන දෙයි. නාම මාත්‍රයක් හේතු කොටගෙන වැලි කෙලියේ පටන් මා සමග වුන් මෝහ හැරපියන්නට මට කිසිසේත්ම කළ නොහැකි. කාලකන්ණි කියා කියන විට මේ සිටුමැදුර දෝංකාර දෙනවා. එවිට ඔබගේ වත් පිළිවෙත් සෝදා පාළුවට යයි සිටුතුමනි. ඔව් එවිටයි ඔබට අපගේ සත්‍යය වැටහෙන්නේ. කුඩා කල සිටම මොහුත් මාත් සිටුමැදුරේ එකටමයි හිටියේ. කාලකන්ණි කියන නාමය මේ සිටුමැදුරේ දෝංකාරදී රැව් පිළිරැව් දිදී ඇසුණා.
අද අප වැඩි හිටියන්. එතෙක් මෙතෙක් මට ධන සම්පත් වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. සිටුතුමනි මා නිසා අතිජාත මිත්‍ර බන්ධනය ඛණ්ඩනය නොකළ යුතුයි. මානකිට යාමෙන් අවඩක් සිදුවෙන්නේ නැහැ. ඔහොම හිතගන්න. නුඹ මෙන්ම මොවුන්ද මගේ අතිජාත මිත්‍රයෝය. මා කිසිදු මිත්‍ර බන්ධනයක් ඛණ්ඩනය නොකරමි. මොවුන්ද එය හොඳින් සිහියේ තබාගත යුතුයි. කම්පණය කළ සරාජී දස්නක් සමනලියම් වන නුඹලා දකින විට මත්තු බඹරුන් පැමිණ සිටි. මොනේ තරම් අගනේද සිටුතුමනි? ඔබලාගේ මතේ මේ අපිටද මත්තිය හැකි. නුඹලට අප වෙනුවෙන් හංගන්න නැහිද? අන්න බලන්නේ සිටුතුමා පවසන දේ. අපි ඇහිරියනි අපි සෑම දවසකම නුරාගේ නෝන රංගනයන් නගන්නේ මේ සිටුතුමන්ලා ඉදිරියේ නොවේද? ඔව් එසේ නර්තනය මත්තර නුඹලා පසුවදා ඉරදසන මේ නොවේද අවදිවන්නේ? උඹලා මේ මොකද කරන්නේ? මේ සිටුතුමා පැමිණ සිටි. සිටුතුමා පැමිණෙනවා. ඔව්. ජීලියනේ හනික අපි මෙතන ඉවත් ඔව් ඔව් නොකරමු. මූණා කාලකන්නෙක්ම තමයි. උගේ කාලකන්නිකම භූතවත් සිරිසමානවත් නොවේ අපිටයි වදින්නේ. ඔව් හැකි ඉක්මනින් මෝ සිටුමැදුරෙන් පළවා හැරීම නිමිත්තක් හොයමු. ආව හොඳ නිමිත්තක්. සිරිතුමා පැවසුවා නේද? හෙට සවස් යාමේ නන්දිමිටි සිරිතුමාගේ මාලිගාවේ තියෙන මේ සංഭാෂණයට යන්න ඕනේ කියලා. ඔව් ඔව් අපිටත් පැමිණ ලෙස දන්නා සිටියා. අනේ පිටිසිතුමයි නන්දිමිත සිටුමයි ගජ මිත්‍ර අද නන්දිමිටි සිරිතුමා නොබැමිනේ හෙට තුමාට තියෙන මේ සංഭാෂණය නිසා. අපි හෙට සොර මුලක් යවමු. ඊට පස්සේ බලමු කාලකන්නිට වෙන දේ. කාලකන්ණි අපි දුර බැහැර යනවා. රෑජාමේ පැමිණීමට නොහැකි බැවින් අපි හෙට දිනේ පැමිණෙනවා. ආරක්කමිය මෙහි එනු සිටුමැදුරේ සිටින සියලු දෙනාට පවසනු අපි නැවත එනතුරු සිටුමැදුර පාලනය කරන්නේ කාලකන්නිබන්. ඔහුට කීකරුව වැඩ කටයුතු කරන ලෙස අපි අනුකළ බව පවසනු. එහෙමයි උත්තමාවිය. මා එසේ පවසන්න. මා පැවසීමටත් පළමුව සිටු දේවිය ඔබට ඒ රාජකාරිය පැවරුවා. මාගේ දිවි දෙවනි කොට රාජකාරිය පළමු කොට ඉටු කරමි. අප ඒ හොඳින් දනිමු. මාගේ වැඩි කෙලියේ මිතුරා ගැන.
මට පැවරුවේ එසේ මෙසේ රාජකාරියක් එහෙම නොව. මේ මැදුවේද පිටද මාහට ඊර්ෂ්‍යා කරන පිරිසක් සිටි. ඔවුන් නිසකවම කුමක් වූ අකටයුත්තක් කර මාහට නිසකවම නින්දා අපහාස පරිභව කර සිටු මැදුවෙන් පළවා හරින්න කටයුතු කරා. ඔබ අප සමග එක් වී ඉතා කෙටි කලකින් ටෙලිනාට්‍ය චිත්‍රපට රඟපෑමේ අවස්ථාව. ඔබත් විශිෂ්ටතම නිර්මාණකරුවෙකු වන්න විවිධ පැතිකඩ ඔස්සේ ඔබ පුහුණු කරනු ඇත. ඔබේ විශ්මිත රංග කුශලතාවය වර්ධනය කරගන්න. විකසිත සිනමා පාසලට ඔබත් එන්න. කාලකන්‍ය අයියන්ගේ අපි නිවස කලා පියමනින්නයි සූදානම. ඔබලට අවශ්‍ය පඬුරු පාත් කූඩන් සේරම ඉහටත් උඩින් ලැබුණා. එතකොට උදේ වේල උදෑසන ආහාර වේල කුස පිරෙන්න සප්පායම් වුණා. දවල්ටත් හැමෝම මුල ගානේ බැඳගත්තා. ඒ වුණාට නුඹලට අදත් මෙහෙ රැ ගත කරන්න බෑ. ඒ මොකද යන්නේ? අද රෑයාමේ අපි මෙහි ගත කරන්නේ? ඒ කියන්නේ අද රැට නුඹලට මේ නරතරිය යෙදෙන්න සිදුවේ. මැදුරේ කවුරුත් නැහැ නම. කවුරු සඳහා නර්තනයේ යෙදෙන්නේද? ඇයි මම ඉන්නේ? මා සඳහා නර්තනයේ යෙදෙනු. මේ බලවල්ලකු කියන කතාව. අපේ නර්තනය සඳහා පඳුරු පාත් කුඩන් දෙන්න ඔබට පුළුවන්ද? ඇයි නුඹලා කිව්වේ ඕනරත් වඩා පඳුරු පාකුඩන් ලැබුණා කියලා? පෙනේද? පඳුරු නොදීම නර්තනය බලන්නයි සූදානම. මෙන්න මේකයි කාරණාව. නිසා කොහොම අද රාත්‍රී කුමක් වූ දෙයක් සිදු වෙනවා. ඒ කුමක්ද කියලා තෝරා බේරා ගැනීමයි මට තියෙන අපහසුව. නර්තනයේ යෙදෙනකොට මොන තරම් පියකරු ලනනානවද? මොවුන්ගේ පියකරු සිරුරේ මුසුවේ එන සුළඟ පවා සිප ගන්න රජවරු සිටුවරු පවා මොන තරම් කෑදරකම බලා සිටිනවාද? ඒත් මා දකින්නේ මොන තරම් විලම්බීත අඟනන්ද? මෙවන් අප්‍රසන්න දසුන් කිසි දිනක මා දැක නැත. පිළිකුල් සහගතයි.
කව කරන්න ඉන්නේ. මම හිතුවා හරියට හරි. ආවුදක් තියෙනවා. ඔව්. කට්ටිය ගොඩක් ඉන්නවා. එනවා. ඇහැරවන්න ඕනේ. එනවා. මං ඇහැරුණු දැන් අරු ගිහිල්ලා. ඔව්. මං යනවා. මොකද මේ නුඹලා තුස්නි මූත වෙලා? ඊයේ මැදියම් රැයේ සිටුමාලිගාවට පල්හුරු පැමිණියා සිටුතුමනි. මොනවා? සිටු මැදුරේ තිබුණ සියල්ල පැහැරගෙන ගියාද? නැහැ දේවිය. කාලකන්නිතුමා කාලකන්නි මගේ අතිජාත මිත්‍රයා. මොකද මේ විශ්කෝපයෙන් මේ සිටුමැදුරට පල්ලොරු පැමිණ තිබේ. ඒ ගැන මම ඉන්නේ ත්‍රිස්තෝපේ. කාලකන්නි මාගේ මිත්‍රයා. වැලි කෙලියේ පටන් නුඹ මාගේ මිත්‍රයා. නුඹ නිසා කාට හරි යහපතක්මයි වුණේ. නුඹව එලවා දමන්න මට කී දෙනෙක් පැවසුවාද? එහෙම කළා නම් මේ සිටු මැදුරේ සියලු වස්තුන් හොරුන් පැහැරගෙන හමාරයි. කාලකන්නි අද සිට මේ සිටු මැදුරේ සියලු වස්තුන් නුඹට බාරයි. ඒවා සුරැකීම නුඹට බාරයි. නුඹගේ රැකියාව ඒකයි. මාවෙනි කෙනෙක් ගැන මේ තරම විශ්වාසය? මේ ඔබ සියලුම දෙනා මෙය හොඳාකාර වටහා ගන්න. සත් පියවරක් එක්ව යෑමෙන් මිත්‍ර නම් වන්නේය. 12 මසක් එක්ව යෑමෙන් සහාය වන්නේය. මසකින් යල මසකින් ඥාති සමාන වන්නේය. එයින් මත්තෙන් එක්ව විසීමෙන් ආත්ම සමාන වන්නේය. එසේ හේයින් සත්පුරුෂ ගුණ ඇත්තා වූ නුඹ මගේ ආත්ම සමාන මිතුරා වන්නේය.